ඉතින් යාළුවනේ කොහොමද ඔයාලට මං මාව ඔයගොල්ලෝ දන්නේ නැතුව ඇති. ඒත් අපිට ඉතින් යාළුවෝ කියන්න අඳුරගෙන ඉන්න ඕනේ නෑනේ. මේ වීඩියෝ බලන ඕනම කෙනෙක් මං නම් හිතන්නේ මගේ යාළුවෙක් කියලා. ඉතින් මගේ තිබ්බ ලොකු බලාපොරොත්තුවක් ඉෂ්ට වෙන දවසක් තමයි අද. මට ඕනේ වුණා මගේම කියලා ව්‍යාපාරයක් පොඩිවට හරි පටන් ගන්න. ඒත් මං කරන රැකියාවත් එක්ක මට ඒක මේ වෙනකම් නොහැකි වෙලා තමයි තිබ්බේ. නමුත් අද මං කොහොම හරි ඒක පටන් ගන්න තමයි යන්නේ. ඉතින් මම පැල 20ක් තියෙන ප්ලාන්ට් සේල් එකක් මගේ මේක පළවෙනි සේල් එක ගෙනාවා. ඔයගොල්ලෝ කැමති ප්ලාන්ට්ස් තියෙනවා නම් මෙතන මගෙන් ගන්න. මට WhatsApp message එකක් දාන්න. මගේ WhatsApp number එක මම දානවා මේ වීඩියෝ එකේ. ඉතින් මේ පැල 20ම නිරෝගී පැල තමයි තියෙන්නේ. ඒ වගේම ඒ ගානට ඔයගොල්ලන්ට පාඩුවක් වෙන්නේ නැහැ ගත්තට. කැමති කෙනෙක් ඉන්නවා නම් මට WhatsApp message එකක් දාන්න. සුරක්ෂිතව මම courier service එක හරහා ඔයගොල්ලන්ට මේ පැල ටික එවන්න ලෑස්ති කරලායි තියෙන්නේ. ඉතින් අපි මේ ප්ලාන්ට් සේල් එක දැන් බලමු. මේකේ තියෙනවා පැල 20ක්ම එක විදිහේ පැල තියෙනවා මෙතන. පළවෙනි එක තමයි මෙන්න මේ කැලතියා එක. ඉතින් මේක දෙනවා මම රුපියල් 200ක් වගේ ගානකට. මේකේ පත්‍ර නිරෝගීව තියෙනවා. හරි ලස්සනයි මේක පඳුරට හැදුනහම. ඉතින් මේ පඳුරකින් වෙන් කරගත්ත ඒවා තමයි මේ පැල. මේවා මේ හොඳට ලොකු වෙනවා. තව ටිකක් දවස් යනකොට. ඉතින් මේක දෙනවා රුපියල් 200කට. මෙන්න මේක තමයි දෙවෙනි ප්ලාන්ට් එක. මේකත් කැලතියා වර්ගයක්. මේක රුපියල් 200කට දෙනවා. මේකෙන් ප්ලාන්ට්ස් දෙකක් වගේ ගන්න පුළුවන්. එක ප්ලාන්ට් එක කොළ 5ක් වගේ තියෙනවා. පත්‍ර හරිම නිරෝගී ලොකුවට හැදිලා තියෙනවා. අඩියකට වඩා උසයි පැල. මෙන්න මේක තමයි තුන්වෙනි එක. තුන්වෙනි එකත් මේක නම් ඇග්ලොනිමා එකක්. මේක ටිකක් කොමන් වර්ගයක් නෙවෙයි. ටිකක් මේක නම් ගණන් වැඩි ගානකට තමයි මේවා යන්නේ. ඉතින් මම මේක ප්ලාන්ට් එක ඔයාලට අද දෙනවා. මේකෙමුත් දෙකක් වගේ ගන්න පුළුවන්. රුපියල් 200කට රුපියල් 300කට මම මේ ප්ලාන්ට්ස් දෙනවා. මේ ඇග්ලොනිමා එක. මෙන්න මේක තමයි අංක 4ෙන් තියෙන ඇග්ලොනිමා එක. මේක නම් ලොකු ශාක දෙකක් තමයි තියෙන්නේ. ඉතින් ඒ එකක් දෙනවා ඔයගොල්ලන්ට මම රුපියල් 150 ගානේ. හරිම ලස්සනයි මේකක නම් තව පැලේකුත් හැදෙන ගමන්. ඉතින් මම එකත් එක්කම තමයි දෙන්න. මේ ප්ලාන්ට්ස් දෙකම දෙන්න පුළුවන්. එකක් 150 ගානේ. පස්වෙනියට තියෙන මෙන්න මේ ඇග්ලොනිමා එක. මේකේ ධාරේ තියෙන්නේ වටේ රතු පාට ධාරයක් යනවා. මේකෙමුත් ප්ලාන්ට්ස් දෙකක් වගේ දෙන්න පුළුවන්. කොළ තියෙනවා ගොඩක්. කොළ 10ක් වගේ තියෙනවා එකක. ඊටත් වැඩි වගේ. ඉතින් මේකක් දෙන්න පුළුවන් රුපියල් 150ක මුදලකට ඔයගොල්ලන්ට. මේක තමයි 6 වෙනි එක. මේකත් ලස්සන ඇග්ලොනිමා එකක්. මේකේ මේ පච්ච මැද තියෙන ධාරේ හොඳටම රතු පාට වෙනවා අවුවට නිරාවරණය වෙනකොට. ඉතින් මේක දෙනවා මම ඔයගොල්ලන්ට රුපියල් 250කට. 7 වෙනියට තියෙන්නේ ඇග්ලොනිමා එකක්. ඒක රුපියල් 100කට මම දෙනවා ඔයගොල්ලන්ට. ඒකෙමුත් ප්ලාන්ට්ස් දෙකක් ගන්න පුළුවන්. ඕන කෙනෙක් ඉන්නවා නම් මට WhatsApp message එකක් දාන්න. ඊළඟට තියෙන්නේ නම් මෙන්න මේ විසිතුරු ශාකය. හරිම ලස්සනයි මේක. පත්‍ර විශාලව හැදිලා තියෙනවා. මේ පේනව නේද? මේකේ ප්ලාන්ට්ස් දෙකක් වගේ තියෙනවා. ඉතින් මේක අංක 8. මේක අංක 8. මේක දෙන්න පුළුවන් මට ඔයාලට රුපියල් 100ක් වගේ මුදලකට. හරිම නිරෝගී. ඉතින් මෙන්න මේක තමයි අංක 9ෙන් තියෙන්නේ. මෙන්න මේ විසිතුරු ශාකේ. මේකත් හොඳට පඳුර වගේ හැදෙන ශාකයක්. මේකේ මේ පැල දෙකක් වගේ තියෙනවා. අඩියකටත් වඩා උසට තියෙනවා.
ඉතින් මේකත් දෙන්න පුළුවන් මට ඔයගොල්ලන්ට රුපියල් 100ක් වගේ මුදලකට. කැමති අය WhatsApp message එකක් දාන්නකො මට. ඊට පස්සේ මේක තමයි pink syngonium එක. මේකත් උසට වැඩිච්ච හොඳට සාරවත්ව හැදුණු පැල දෙකක් තියෙනවා. ඉතින් මේ එකක් දෙන්න පුළුවන් රුපියල් 200 වගේ මුදලකට. මේකේ ප්ලාන්ට්ස් දෙකක් තියෙනවා. ඊළඟට තියෙන්නේ අංක 11න් තියෙන මෙන්න මේ white syngonium එක. ඉතින් මේ white syngonium එක මම දෙනවා ඔයගලන්ට. ඒකේ ප්ලාන්ට්ස් දෙකක් තියෙනවා. රුපියල් 150ක මුදලකට එකක් දෙන්න පුළුවන් මේකේ. පත්‍ර මුකුත් වෙලා නැහැ. හොඳට පත්‍ර වැඩිලා තියෙන ශාක. මෙන්න මේක තමයි අංක 12ට තියෙන්නේ. මේක නම් මේ කෝලියස් එකක්. මේකේ තියෙනවා පැල දෙකක් විතර. ඉතින් මේක හරි ලස්සනයි පඳුරට හැදුනහම මගේ ෂෝට් වීඩියෝ එකකුත් තියෙනවා කැමති නම් බලන්න. ඒක මේ අවුවට හොඳට තද දම් පාට වෙනවා. මේක රුපියල් 100ක් වගේ මුදලකට තමයි මම ඔයගොල්ලන්ට දෙන්නේ. මෙන්න මේකත් ලස්සන කෝලියස් එකක්. මේක නම් තියෙන එක පැලයයි. හැබැයි හොඳින් වැඩුණු පත්‍ර තමයි ඒකේ තියෙන්නේ. මේක අංක 13. ඉතින් අංක 13 මම ඔයාලට දෙනවා රුපියල් 100කට. ඊළඟට මේ අංක 14න් තියෙන්නේ මෙන්න මේ බුෂ් එක වගේ හැදෙන ලස්සන මේ ප්ලාන්ට් එකක් කියන්නේ. මේක නම් ඇත්තටම බුෂ් එකක් තමයි. මේක හොඳ ලොකු පොට් එකකට දැම්මනම් ඒ පොට් එකේ ගානටම ලොකු වෙලා වටේට වැක්කෙන තරමට මේක පැතිරෙනවා. ඉතින් මේක දෙන්න පුළුවන් රුපියල් 100කට මේක පොට් එකක්. පොට්ස් දෙකක් තියෙනවා ඒකේ. අනිත් එක තමයි මෙන්න මේක. මේක අංක 15. මේකත් මේ මගේ තියෙනවා බුෂ් එක වගේ හැදිච්ච එකක්. ඒකෙන් මම හදාගත්ත ප්ලාන්ට් එකක් මේ. මේකත් රුපියල් 100ක් වගේ මුදලකට දෙන්න පුළුවන් අංක 15. මේ තියෙන්නේ ස්පයිඩර් ප්ලාන්ට් එක. මේකෙත් තියෙනවා මෙතන තියෙන ඇත්තටම එකක තියෙන්නේ බුෂ් එකක් වගේ පැල 10කට වඩා තියෙනවා එකක. මේක අංක 16. අංක 16 මට දෙන්න පුළුවන් රුපියල් 100කට. එකක තියෙනවා පැල 10කට වඩා. තව ඕනේ නම් ගන්නත් පුළුවන්. අංක 17ට තියෙන්නේ මෙන්න මේක අවුවැටලා නිසා පොඩ්ඩක් පේන්නේ නැද්ද මන්ද දෙන්නම්. අංක 17න් තියෙන මෙන්න මේ කොමන් සිංගෝනියම් වර්ගයේ මේකෙත් හොඳ හැදිච්ච ශාක පත්‍ර තමයි තියෙන්නේ. මේ ප්ලාන්ට් දෙකක් ගන්න පුළුවන් ගොල්ලන්ට. ඒවත් දෙනවා මම රුපියල් 100කට. මේ තියෙන සැන්ඩ්‍රියානා ප්ලාන්ට්ස් දෙකක්. මේ සැන්ඩ්‍රියානා ප්ලාන්ට්ස් දෙක ඒවත් හොඳට මුල් ඇදපු ශාක. මේකෙත් එකක් රුපියල් 100කට දෙන්න පුළුවන්. අනිත් එක මේක තමයි අංක 19න් තියෙනවා මෙන්න මේ ඩ්‍රසීනව කියන ප්ලාන්ට් එක. මේක රෝස පාට එකක්. මේ හොඳින් වැඩුණු අඩියකටත් වඩා උසයි මේවා. ඉතින් මේ එකෙන් ශාක දෙකක් තියෙනවා පාට දෙකකින්. මෙන්න මේක මේ වගේ ලස්සන කොලයක් හැදෙනවා. මේවා ඇත්තටම මේ ශාක මිදුලේ හැදුනහම හරියම මේ එළියක් හම්බුන අපේ ගෙදර මිදුලට. ඉතින් ඒක නිසා මේවා හිටෙවහම හරි ලස්සනයි. මේවා එකක් දෙන්න පුළුවන් රුපියල් 150 ගානේ. ඔයගොල්ලෝ ඉල්ලනවා නම් මේකේ පාට සඳහන් කරන්න. එතකොට මට ඒක අවශ්‍ය එක ඔයගොල්ලොන්ට දෙන්න පුළුවන්. ඊළඟට අංක 20න් තියෙන්නේ මෙන්න මේක මේ මුගුණ එකක්. මේක අවුවට නිරාවරණය වුණාම හරිම ලස්සනට තද රතු පාට වෙනවා. මේක නම් මම මේ පොඩ හෙවනේ තියලා මේ මගේ මේකෙන් තියෙනවා මගේ තියෙන බුෂ් එක තියෙන්නේ මේක අවුවේ. ඒක හරිම මේ තද රතු ලස්සන පාටක් තියෙන එක. ඉතින් මේකත් මම දෙනවා ඔයගොල්ලන්ට මේක එක පොට් එකක් දෙන්න පුළුවන් රුපියල්
100ක් වගේ මුදලකට. ඔගොල්ලෝ කැමති නම් මගේ ප්ලාන්ස් ටික හොඳයි කියලා හිතනවා නම් මට WhatsApp message එකක් දාන්න. මොන හරි ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා නම් ඔයගොල්ලන්ට අහන්නත් පුළුවන්. ඉතින් මගෙන් පැල ගන්න අයට පළවෙනි වතාවට නිසා මම හිතුවා මෙන්න මේ ප්ලාන්ට් එකෙන් ප්ලාන්ට් එකකුත් ඔයගොල්ලන්ට හැමෝටම නොමිලේ එවනවා කියලා. ඉතින් ඔයාලා කැමති නම් මට WhatsApp message එකක් දාන්න. එහෙනම් හැමෝටම බුදු සරණයි යාළුවනේ.